අන්න ඉතින් ආපු ගමන් අපි මොනවද සිලෙක්ට් කරන්නේ? හොට් චොකලට්. මට මිල්ක් එක ඕනේ. මිල්ක් චොකලට්. අපි සිලෙක්ට් කරමු. චොකලට් මිල්ක්ද? ඔව්. පවුඩර් වැඩිපුර දානවා මොකද? මිල්ක් වැඩිපුර දානවා. මිල්ක් වැඩිපුර දාන්න. මේ වැඩිපුර ඉදන්නේ. මේ වගේ hi guys ඉතින් අද මේ කොහෙද ඉන්නේ කියලා බලන්නද ඔයගොල්ලෝ අපි අද ආවා අපේ සර්විස් එක දාන්න දිනවා ඉතින් අද ඉතින් ඒකට ආවා දැන් වාහන සර්විස් එකට දාලා අපි දෙන්න හම්බෙන්නේ අපිට පැය දෙක තුනකින් අපි දෙන්න දැන් මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවා ඉතින් පොඩ්ඩක් කියන්නේ පැය දෙක තුනක් ඉන්න ඕන එතකන් මෙතනලා ඉඳගෙන ඉන්න ඕන වාහනේ හම්බ වෙනකන් ඒගොල්ලෝ වාහනේ මේ සර්විස් එක කරනවා අපි දෙන්න මෙතනලා ඉඳගෙන කෝපි එකක් බිබි කෝපි කියුවාට කෝපි නෙමෙයි මේ මම ගත්ත හොට් චොකලට් එකක් එයා ගත්ත හොට් මිල්ක් චොකලට් එකක් හොට් මිල්ක් චොකලට් එකක් ඉතින් ඕක තමයි බිබි ඉන්නේ අපි මේ දිගට ඉතින් මෙතන මෙහෙම තමයි වේටිං ඒරියා එකක් තියෙන්නේ අපිට අපි දුබායි වලටම ආපු නිසා අපි ඉතින් නැවතිලා ඉඳලා වාහනේ අරගෙනම යනවා. අපි අබුඩාබි වල ඉන්නේ. ඒ පැයක් එකමාරක් එන්න ඕනේ මෙහෙට. වාහනේ සර්විස් කරලා නම් ඉවරයි. සුවඳයි. හොඳට ක්ලීන් කරලා තියනවා ඇතුළ. පුණු බිඳක්වත් නැහැ. දැන් අපි කොහෙටද යන්නේ? දැන් අපි යමු කණ්ඩ බඩගිනි. දැන් බඩගිනි දැන් දෙකක් පැනලා තියෙන්නේ. පැය 5ක් විතර ගියා. අපි දැන් කෑම කන තැනදී හම්බෙමු. Giri turga atarin Marena bata අපි පරාට ගත්තා, චපාති ගත්තා, චිකන් කඩායි එකක් ගත්තා. ඒ දවල් කෑම. බලන්නකො ළමයි අපි යන පාරේ තියෙන ලස්සන. මාර ලස්සන ඇත්තටම දකිද්දී. Use the second and third lane on the right nice and right. Then use the left two lanes to continue to be බිල්ඩින් තමයි ඉතින් හතර වටේට තියෙන්නේ. ඒකට මාරම ලස්සන. ඉතින් අපි හොස්පිටල් එකටත් පොඩ්ඩක් ආවා. මොකද මෙයාගේ උගුරේ ටූත් බ්‍රෂ් එකේ කෙන්දක් හිර වෙලා තියෙනවා. ඒක උදේ ඉඳන් මෙයාට උගුර අමාරුයි රිදෙනවා කියපු නිසා අපි ඔහොම හොස්පිටල් එකට පොඩ්ඩක් ආවා ඒකත් චෙක් කරන්න. ඉතින් ගයිස් මට පාසලයක් ඇවිල්ලා තියෙනවා. අද මෙයාට ලංකාවෙන් පාර්සලයක් ඇවිල්ලා තියෙනවා. මේක ඉතින් අපේ අක්කා තමයි ඇවිල්ලා තියෙන්නේ.
බලන්න පාර්සල් බලමු මේක අන්පැක් ලොකු බෑග් එකක් තියෙනවා. ලොකු බෑග් එකක් තියෙනවා එහෙනම් බරත් එක්ක අපි බලමු එහෙනම් මේක අන්පැක් කරලා නේ බලමු මොනවද තියෙන්නේ කියලා බඩු ගොඩක් තියෙනවා අයියට අරන් බලන්න මොනවද තියෙන්නේ කියලා. ආයි කටුවක් ඕන වෙයි දන්නේ ඉතලාම ආයි මේක 580 කියලා ගහලා තියෙනවා මේකේ හන්සි ඉංග්‍රීසියෙන් අසිත සිංහලෙන්. නෑ මුලින්ම ඉංග්‍රීසි වලින් ගාලා ඊට පස්සේ ආයේ 580 කියලා සිංහලෙන් දාලා ආයේ හොඳට පැක් කරලා තියෙනවා නැත්නම් කොහොමද පැක් කරන්න මාර දක්ෂයි බලමු අපි මොනවද තියෙන්නේ කියලා මේ තෑගි කොළවලක් තියෙනවා මේ මොනවද මේ ගණන් ගන්න එපා මම ඉරනවා ඉන්නේ පොඩක් කැතයි නේද මේක මේ ලස්සනට කොහොමද අපිට මේ ටැග් එකක් හම්බුනහම ඒවා ඉරනව නෙමෙයිනේ ඒක දකින්නකම් අපිට ඒව සිල්ලක් නැහැ කොහොමද මට කතුර ගන්න තිබ්බේ පොඩක් ඉන්න මම කතුරක් තරන් ඉන්න කතුර හොයනවා කතුර නැහැ කවෝ තෑගි කොළවලත් ඔතලා තියෙනවා මං හිතන්නේ මොනවා වෙන්නේ නැද්ද තෑගි කොළවල ඒවන්නේ ඇයි හැබැයි මගේ බර්ත්ඩේ එක තියෙනවා මේ මාසේ හරිද මේ බර්ත්ඩේ එකට ඒවලක් දන්නේ නැහැ දැම්මම තව කල් තියෙනවා තව දවස් 20ක් 15ක් විතර නේ දවස් 15 කාඩ් එකකුත් තියෙනවා මොනවද to my beauty queen කියලා ගහලා අපේ අක්කාගේ වැඩේ ඉතින් ඔහොම තමයි ඒක ඉටිකොලේ ගලවලා පෙන්න නැත්තම් පේන්නේ නැහැ බලමු කාඩ් එක ඉස්සලා happy birthday sweetie මේ තියෙන කාඩ් එක මේකේ ගහලා තියෙනවා happy birthday birthday present එක තමයි දැන් මම මේ වල happy birthday sweetie may god bless you always මේකේ තියෙනවා හැන් ලිස්ට් එක මම ඒක පස්සේ කියවන්න ඒක පෙන්නන්න එපා ඒක දාන්න ඔක්කොම දාන්න කපල බලමු birthday present එක තමයි අනේ මට මෙයා ලස්සන කඩන්න නම් දන්නේ නැහැ හැබැයි මේ තෑගි කියන ඒවා එහෙම ලස්සනට කඩන්න නැහැ බබා ඒවා ඔහි ඉරලා හදිස්සිය බලන්න ඕනේ හිතන්නේ මේ ඔයා ගෙස් කර මම දන්නේ මොනවද දන්නත් තියෙන්නේ මේකේ මේකේ මොනවද තියෙන්නේ අය මාලයා බලන්නකො ඉතින් අපේ අක්කගේ වැඩ ලස්සන හැබැයි මාලේ මං කෝ බලන්න මූණ අපේ අක්කගේ වැඩ ඉතින් මෙහෙම තමයි මේ කරන්න ගියාම සීමාවක් නැහැ මම මේක දාලා පෙන්නන්නම් ඔයගලන්ට පස්සේ මේකේ තව මොනවද තියෙනවා ආයි ඇඳුමුත් තියලා බලන්න ඉතින් එවන්න ගියාම දැන් මාළි විතරක් එවන්නෙත් නෑ ඒකට තවත් එක වෙනවා අනේ මාළි සායක් තියෙනවා ලස්සන කෙලි ෆිල් එකේ ඔව් ලස්සන සායක් තියෙනවා ඒකට මැචෙන්ඩ මේ බ්ලවුස් එකකුත් තියලා ඔහොම තමයි ඉතින් අපේ අක්කගේ වැඩ බලමු තාම මොනවද තියෙන්නේ කියලා කලයක මාර ලස්සනයි මම ආසයි මේ කලයකට මාරම ලස්සනයි කලය
තව මොනවද තියෙනවා? ආසම. මේක නම් මම දන්නවා මේකේ මම සුපෝෂ ටිකක් එයාට එවන්නයි කිව්වා. ඔය සුපෝෂ ටික එවන්න කියලා තමයි මේ මෙච්චර දේවල් ටිකක් එවන්නේ. සුපෝෂ විතර නෙමෙයි මේකේ තියෙන තව මොනවා හරි තියෙනවා. සුපෝෂ තමයි. නෑ මේකේ බැලලා බලමු. ඊට පස්සේ මම හිතන්නේ ක්‍රීම් මොනවා හරි. මාව දුරට වැඩි නැද්ද? අවුලක් නැද්ද? නෑ නැත්තම් පේන්නේ නෑ. ඔයාගේ භාගයේ පේන්නේ නැත්තම්. බිස්කට් එකක් තියෙනවා. එතකොට නයිට් මැද පෙන්නගෙන යනවා. මංගල්‍ය පොළනේ. ඉතින් මේකේ ෆූල් දෝසි තියෙනවා, රටකජු තියෙනවා. මං හිතන්නේ මස්කට්. ඔව් මං හිතන්නේ මස්කට්. එතකොට අමුරුක්කු. එතකොට ඉතින් මං ආසම එක තමයි මේක. සුපෝෂ පොඩි එකාගේ ආසාව. මේක පැකට් තියෙනවා 1 2 3 4යි 5යි පැකට් 6ක් තියෙනවා. බලන්න ඉතින් පැකට් 6ක් තියෙනවා. හරි ඊළඟට මොකක්ද? තව තියෙනවා. ඉවර නැහැ. මේක මොනවද? තල්ලල. මම තල්ලල වලට ආසම. කටත් මේ හැම යනවා. කරවල. මේකේ කරවල තියෙන්නේ මම දාගෙන අරිනවා. මේ කරවල තියෙන්නේ. අතේ බලන්න. මොකද මේ සුවඳක් එන්නේ කියලා. සුවඳ කරවල හොඳයිද? එච්චරයි. ඒක තමයි තියෙන්නේ මේ ටික හොඳටම වැඩි. කරවල තියෙන්නේ. බලන්න ඕනේ තමයි තියෙන්නේ. එතන කිලෝ 10ක් මේකේ තියෙන්නේ මම මේ ඇස්සට කල්ුවයකට ක්‍රීම් එකක් එහෙන් ගේන්නයි කිව්වා. ඒක තමයි තියෙන්නේ. ඒකේ වණ්ඩයි. මේක ඔරෙන්ජ් මොකක්ද ඒකනේ? ඒක තමයි තියෙන්නේ. මේක මම පාවිච්චි කරලා නැහැ. ඉතින් කොහොමද දන්නේ පළවෙනි පාරට දැන් පාවිච්චි කරන්නේ. බලලා හොඳයි නම් හොඳයි කියන්නේ. ඉතින් මේ ඔක්කොම ලස්සනයි. මේ ඔක්කොම මාර ලස්සනයි. මට ඇත්තටම වැඩි මේ දේවල්. මම ඉල්ලුවේ යාගේ සුපෝෂ ටික විතරයි. ඉතින් ඒකට ඊට වඩා දේවල් එයාලා තියෙනවා. යාගේ හැටි කොහොමත් එහෙමයි. කොච්චර කිව්වත් අහන්නේ. ඉතින් ගොඩාක් ස්තුති කරනවා මම මේ වීඩියෝ එකේ. මම කෝල් එකක් දෙන්නම්කෝ එයාට. ඉතින් මේ මාර ලස්සනයි. ඒ වුණාට ඉතින් පව්. මම කැමති නෑ එහෙම මේ ලොකු ගණන් වල තෑගි එයාගෙන් ගන්න. මොකද එයා මට ගොඩක් දේවල් අරන් දීලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මම කැමති නෑ එයාගෙන් මෙච්චර ලොකු තෑගි ගන්න. එනට එයා තාම කරනවානේ. එහෙනම් අපි මෙතනින් සමුගන්නවා. එහෙම තමයි තියෙන්නේ. මේ මාළු ලස්සනයි.